ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, ගිහි ජීවිතයේ අත්හැරලා මහාන වුණොත් කෙනෙක්, ඒ මහාන වුණ කෙනාට ඒ ගිහි ජීවිතයේ යම් යම් හේතු නිසා, කෙලෙස් නිසා යම් මහානකම කරගෙන යන්න බාධා එන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට භික්ෂුවටත් පිහිට වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. දැන් ජීවමාන බුදුරජාණන් වහන්සේ හිටපු කාලේ මේ බුදුරජාණන් වහන්සේම පිහිටට ආවා. දැන් අද කාලේ අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කළා, ධර්මයේ සිහිපත් කළා. මොකද උන්වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ ධර්මයේ තමයි ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙන්නේ. ඒතකොට ධර්මයේ පිහිට තමයි හැම කෙනෙකුටම තියෙන්නේ. ඒ නිසා මහාන වුණාම අපි තේරුම් ගන්න ඕන අපිට ශාස්ත්‍රුන් වහන්සේ වෙන ධර්මයේ පිහිට අපි තබා ගන්න. ඒ ධර්මයේ සිහි කරමින් ඉන්න. ධර්මයේ කියමින් ඉන්න. ධර්මයේ නුවණින් විමසමින් ඉන්න. ධම්මානුධම් ප්‍රතිපදයේ යෙදෙන්න. එතකොට තමයි මේ භික්ෂුවට රැකවරණ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා මේ සුන්දර සමුද්ද කියලා රහතන් වහන්සේ නම. උන්වහන්සේගේ කතාව හරිම සුන්දර කතාවක්. උන්වහන්සේගේ ගිහි ජීවිතේ උන්වහන්සේ සිටු පවුලක. ඉතින් මේ සුන්දර සමුද්ද කියන මේ කුමාරයා දවසක් ගියා බණ අහන්න. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා හරි පැහැදුනා හිත. ඊට පස්සේ ගියා මහාන වෙන්න ඕනේ කියලා ගෙදර ගියා. සාමාන්‍යයෙන් ගෙදර ගිහුවම මහාන වෙන්න ඕනේ කියලා මොකද කියන්නේ? ඔක්කොම විරුද්ධයිනේ. රට යනවා කිව්වොත් අඟහරු ලෝකෙට ගියත් කැමති, මහාන වෙනවට කැමති නෑ. ඉතින් ඒ වගේම මේ ගෙදර කට්ටිය කැමති නෑ. ඒකට ඉතින් සාධාරණ හේතුත් තිබුණා. එතකොට ගෙදර කට්ටිය අකමැති මෙයා කන්නේ බොන්නේ නැතුව ඉතින් ඉඳලා ඉතින් කොහොම හරි මහාන වෙන්න ඕන කියන අදහසින් හිටියා මට මහාන වෙන්නම ඕන කියලා. ඊට පස්සේ ගෙදර අය කල්පනා කරා දැන් මෙහෙම හිටියොත් මේ නොකා නොවි මැරලා යනවා. ඒ නිසා ඔන්න ඔය කැමැති දෙමු කියලා ඔන්න මහාන වෙන්න කැමැති දුන්නා. ඊට පස්සේ මේ සුන්දර සමුද්ද කියන කුමාරයා ගිහිල්ලා සුන්දර සමුද්ද කියන ස්වාමීන් වහන්සේ බවට පත් වුණා. පැවිදි වුණා. දැන් බුදුරජාණන් වහන්සේත් එක්ක වැඩියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට කලින් කියවට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා දෙමව්පියන්ගෙන් අවසර නැතුව මහාන කරන්න බෑ. ඒ නිසා දෙමව්පියන්ගෙන් අවසර අරන් ඉන්න ඕනේ. දෙමව්පියන්ගෙන් අමාරුවෙන් අවසර ගත්තා නෙමෙයි අවසර බලෙන් ගත්තා වගේ එකක් තමයි ඕනේ. ඊට පස්සේ දවසක් මේ නගරයට උත්සවයක් ආවා. ඒතකොට සුන්දර සමුද්ද ඒ කුමාරයාගේ යාළුවෝ ඇවිල්ලා ඒ හොඳට සලු පිළියන්දගෙන නටනවා, කනවා, බොනවා. ඒතකොට අර දෙමව්පියෝ ඒක දැක්කා. දෙමව්පියෝ කියලා කියන අපි ධර්මයෙන්, සීලයෙන්, ගුණයෙන් එහෙම කුසල් වල එහෙම දන්නේ නැහැ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් දැන් ධර්මයේ සෙන්න ගෙදර දරුවෙක් සීලවන්ත ගන්න, සීල් ගන්න පටන් ගත්තොත් සමහර දෙමව්පියෝ හරියට hina වෙනවනේ. තාත්තා බීලා එන්නේ හවසට. හැබැයි තාත්තා දුස්සීලව ඉඳගෙන සීලයට hina වෙනවා, ගුණයට hina වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ ගැන අවබෝධයක් නැහැ. ප්‍රඥාවෙන් දුර්වලයි. ඉතින් අරගොල්ලොත් ඒ වගේ ඒගොල්ලන්ට අරක දැකලා දුක හිතුණා. අනේ අපේ පුතත් හිටියනම් මෙහෙම කාලා බීලා නටලා ඉන්නවනේ කියලා හිතුණා. මේගොල්ලන්ට ඇඬුණා ඒ වෙලාවේ. ඒ වෙලාවේ ගණිකාවක්, ඒ නගර සෝබිනියක්, එයා හරිම ලස්සන කෙනෙක්. එයා ඇවිල්ලා ඇහුවා මොකද මේ සිටු මෑණියා, ඒක මේ සිටු පියාණන් ඒ යඬන්නේ කියලා. ඊට පස්සේ මෙහෙමයි අපේ පුතා හිටියා. අනේ අපේ පුතා මෙහෙමයි මහාන වුණා. මේ ඉතින් අපිට දුකයි කියලා ඉතින්. ඊට පස්සේ කිව්වා පුතා ගෙන්නලා දෙන්නද කියලා ඇහුවා. ඔන්න බලන්න දැන් මහාන ජීවිතේ මම මේ කියලා කියන්නේ ප්‍රශ්න එන හැටි පුතාව ගෙන්නලා දෙන්නද කියලා ඇහුවා. ඊට පස්සේ අර දෙමව්පියෝ ගත්තු කට්ටම ගියා හා ගෙන්නලා දෙන්න කියලා. හැබැයි පොරොන්දුවක් ඕන කිව්වා. පුතාව මං ගිහි ගෙදර ගෙනාව සිවුරු අරවලා මට පුතාව බන්දලා දෙන්න ඕන කිව්වා. මේ වයසයාව. ඊට පස්සේ දෙමව්පියෝ කැමති වුණා. අනේ කමන්නේ ගණිකාවක් හරි කසාද වෙනගෙන අපි ගාව පුතා ඉන්නවනේ කියලා ඔන්න දෙමව්පියෝ ඒකට කැමති වුණා. ඉතින් හිතන්න ඉතින් මං කියන ලෝකයේ ස්වභාවය මහානකමට අනුග්‍රහයක් නැහැ. ඒ කියලා කියන්නේ වෛශ්‍යාවක් හරි බැඳගෙන ගෙදර ඉන්නකින් ඒගොල්ලෝ සතුටු වෙනවා. අර පැවිදි ජීවිතේට කැමති වෙන්නේ නැහැ. ඉතින් ලෙන්ගතුකම නිසා තමයි කරේ. හැබැයි හොඳ දෙයක් නෙමෙයි කරේ. අර ගණිකාව මොකද කරේ? මේගොල්ලන්ගෙන් ගොඩාක් සල්ලි ඉල්ලගෙන ගිහිල්ලා ඒ සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩින පාරේ ගියක් කුලියට අරගෙන සැදැහැති උපාසිකාවක් වුණා. ඇත්තට නෙමෙයි. දැන් දාන් පෑන් දෙනවා, ගුණ කියනවා,
ඉතින් පාවඩ දානවා. ඉතින් අර ස්වාමීන් වහන්සේට විශ්වාසයක් ඇති වුණා මෙයා හරිම සැදැහැති කෙනෙක් කියලා. ඊට පස්සේ ගෙදරටම පින්ඩපාත යාම පස්සේ දැන් පින්ඩපාත බෙදෙනවා. ඔහොම ටික දවසක් ගිහිල්ලා අර ගමේ ළමයි හිටිය සෙල්ලම් කරේ. ඒ ළමයින්ට කිව්වා මේ ස්වාමීන් වහන්සේ වඩින වෙලාවට මේ මිදුලේ දූවිලි අවුස්සලා කෑ ගහන්න කියලා. ඊට පස්සේ අර ළමයින්ට රස කැවිලි දීලා එහෙම කිව්වා. ඊට පස්සේ අර සුන්දර සමුදු ස්වාමීන්සේ වෛශ්‍යාව ගෙදරට පින්ඩපාත යාම පස්සේ අර ළමයි කෑකෝ ගහලා දූවිලි අවුස්සලා නටන්න පටන් ගත්තා. එතකොට අර වෛශ්‍යාව කිව්වා දැන් උපාසිකාවක ඉන්න ඉතින් සැදැහැති. ඉතින් කිව්වා මෙහෙමයි ස්වාමීනි මේ එළිය දානේ වල දාන්න බෑනේ ඇතුළට එන්න කියලා කිව්වා. ඔන්න. දැන් අර ස්වාමීන් වහන්සේ අර ආහාර ප්‍රනීත භෝජන පූජා කරලා ඒකටත් හිත ගිහිල්ලා තිබුණේ. රසයට, කෑම රසයට හිත ගිහිල්ලා තිබුණා. දැන් බලන්න රස තෘෂ්ණාව කියන දේ අපිව නොමග අරින්න හැටි. රස තෘෂ්ණාව කියන දේ අපිට නිවන අහිමි කරන හැටි. පැවිද්ද අහිමි කරන හැටි. රස ඒකයි කියන්නේ ප්‍රත්‍යවේක්ෂා කරලා දානි ගන්න ඕනේ කියලා. දැන් ප්‍රත්‍යවේක්ෂා කරලා දානි ආහාර තෘෂ්ණාව අත්හරින්න ඕනේ. එතකොට මේ ස්වාංශ රස රැච්චට ඇලුනා. ඊට පස්සේ අදි විශ්වාසයක් ඇති වුණා. එතකොට හිතුවේ නෑ මේ ගියක් ඇතුළට යන එක අනුතුරුදායකයි මේ කාන්තාව ඒක සිහි ගුන්නේ නෑ. එතකොට මෙහෙම ගියා එදා. ඊට පස්සේ පින්ඩපාත බෙදලා ඇතුළෙම දානේ වන්දලා ස්වාංශ ගියා. දෙවනි දවසේ එනකොට ළමයින්ට කිව්වා අයියෙන් කෑ ගහලා හූ කියලා ගේ ඇතුළටත් පැනලා කෑ ගහන්න කියලා. එතකොට කිව්වා ස්වාමීනි ඉතින් මේ ඇතුළේ වලදන්න බෑනේ උඩුමහලට ගිහින් දානේ වලදමු කියලා. ඊට පස්සේ උඩුමහලට ගියාට පස්සේ මේ කාන්තාව දොර වහගත්තා. දැන් හරි අකරතැබ්බේ වුණේ. මම කියන්නේ මහාන වුණාම නුසුදුසු තැන්වල ඇවිදින්න යන්න එපා කියන්නේ ඔයයි. නුසුදුසු තැන්වල යන්න එපා. මොකද හේතුව අන්තිමට ඒ වගේ තැනකට ගිහිල්ලා මිනිස්සුම ප්‍රශ්නයක් පැටලුවොත් ඒ හාමුදුරන්ගේ පැත්ත ගන්න කවුරුත් නැහැ. ඒ නිසා විශ්වාසවන්තය නැතුව ගමන් බිමන් යන්න එපා. අවිශ්වාස අයගේ වාහනවල නැගලා යන්න එපා. නොදන්න මිනිස්සුන්ගේ ඒ මිනිස්සු ගිහිල්ලා මොනවා හරි මොකද අර මට මතක ඒක ව්‍යාපාරිකයෙක්ගේ ගිහිල්ලා මොනවද බොණ්ඩ දීලා මත් වුණාට පස්සේ කාන්තාවන් නිරුවත් කරලා ඒගොල්ලන්ගේ ඇඟට දාලා ෆොටෝ ගහලා කප්පම් ගත්තා. ඉතින් ඔය වෙන දේවල් මම කියන්නේ. ඊට පස්සේ දැන් මේ ස්වාමීන් වහන්සේට එවලි සිහිය පුදුනා. මොකද්ද සිහිය? අප්පේ මම මේ කෑමට ආස වෙලා මම විශාල අමාරුවක වැටෙනවා නේද? මම මොකද්ද දැන් කරන්න කියලා අයියේ. දැන් මේ කාන්තාවත් ඒක දැන් උඩුමහලේ ඉන්නේ මේ කාන්තාව දොර වහගෙන දැන් මේ කාන්තාව කෑ ගැහුවොත් මිනිස්සු එල්ල වටේ එල්ල මේ හාදට ගහනවා. එක ප්‍රශ්නයක්. දැන් බලන්න දුරදි හිතන්නේ නැතුව ඉච්චිද ඊට පස්සේ දැන් යන්න අවසර ඉදිරිය යන්න දෙන්නෙත් නැහැ. ඊට පස්සේ මේ කාන්තාව කිව්වොත් මට මේ කරදර කළා කියලා දැන් ප්‍රශ්න ගොඩකට මේ දැන් කාන්තාව කියන එක ඒ කාන්තාව කියන එක දැන් කරන්න සිද්ධ වෙලා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ ධර්මයේ සිහිපත් වුණා. බුදුරජාණන් වහන්සේ යොදුන් 45ක් ඈත ඉඳලා මේක දිවසින් දැක්කා. බලන්න එදා බුදුරජාණන් වහන්සේ පිටට හිටියා. බුදුරජාණන් වහන්සේට සිනා පහළ වුණා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද සුන්දර සමුද්ද කියන මාගේ ශ්‍රාවක දරුවයි ශ්‍රාවකයයි වෛශ්‍යාවකු අතර යුද්ධයක් තියෙනවා. උඩුමහල් තලයක කියලා. ඊට පස්සේ අහන ආන්සර්ස් කවුද ස්වාමීන් යුද්ධෙන් දිනන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මගේ සුන්දර සමුද්ද යුද්ධෙන් දිනනවා කියලා. කෙලෙස් යුද්ධෙන්. යට උන්නේ නැහැ, පරාද උන්නේ නැහැ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ එවලෙම ආලෝකයක් යවලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඉන්නා වගේ පෙනී සිටින සලසනවා. සුන්දර සමුද්ද ස්වාමීන්සේට පෙනී සිටින සලසලා උන්වහන්සේ ධර්මයේ කියන ගාතාවක් කියනවා. රහතන් වහන්සේ ගැන කෙලෙස් අත්හැරපු භාවය ගැන ඒ ගාතාව අහලා උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙනවා. උන්වහන්සේ 이르දියත් පහළ වෙනවා ඒ වෙලාවේ. ඒ රහතන් වහන්සේ අහසින්ම ඒ වහලේ කැණි මඩල කඩාගෙන අහසින්ම බුදුරජාණන් වහන්සේ ගාවට වැඩියා. හැබැයි මතක තියාගන්න අද බුදුරජාණන් වහන්සේ පිහිටට නැහැ. භික්ෂු ජීවිතේට කිසිම කෙනෙකුගෙන් ආරක්ෂාවක් නැහැ. භික්ෂුවකට නොයෙක් අන්තරායන් තියෙනවා. ඒ අතුරු අන්තරාවලදී කවුරුත් භික්ෂුවගේ පැත්ත ගන්නෙ නැහැ. සමාජයෙන් අපහාස කරાવી, නිග්‍රහ කරાવી. ඒ නිසා නුසුදුසු තැන්වල යන්න එපා. නුසුදුසු මිනිස්සුත් එක්ක ගමන් බිමන් යන්න එපා. නුසුදුසු තැන්වල ගිහිලා අනාරක්ෂිත විදිහට වැඩ කටයුතු කරන්න එපා. මොකද හේතුව මිනිස්සු ඒ ස්වභාවයෙන් යුක්තයි. සමහරට
නොයෙකුත් අය ඉන්න පුළුවන් ඒවට උපක්‍රම කරලා භික්ෂුන් වහන්සේලා චරිත ඝාතනය කරන්නම හැදිච්ච පිරිස් ඉන්නවා. එතකොට ඒ නිසා භික්ෂුව ජීවිතය රැකගන්න එක භික්ෂුවගේ වගකීමක්. ඒ නිසා ධර්මයේ සිහි කරන්න, ශාස්ත්‍රෝන් වහන්සේ සිහි කරන්න, තෙරුවන් සිහි කරගෙන තමන්ගේ සීලය සිහි කරගෙන සීලයට ධර්මයට අනුතුරු වෙන තැන් පරිහරණය කරන්න එපා. අනුතුරු වෙන මිනිස්සු ඇසුරු කරන්න එපා. ඒ නිසා ඒක ප්‍රවේශම් වෙන්න. බ්‍රහ්මචරියට කාන්තාව කියන්නේ අනුතුරුදායක දෙයක්. ඒ නිසා ඒවා සීමාව දැනගන්න ඕනේ. ඒ නිසා සීමාව දැනගෙන කටයුතු කරන්න ඕනේ. එතකොට තමන්ගේ පැවිදි ජීවිත දියුණු කරගන්න පුළුවන්. හැම දිනාටම තෙරුවන් සරණයි.